ඕවන් මගේ යාළුවේ. ආදරෙන් පරාද වුණාම ජීවිතේ ඉවරද? 20-25 තරුණයන්ට සත්‍ය කතාව. ඔයාටත් ආදරය කරපු කෙනා අහිමි වෙලා රැට නිදා ගන්න බැරුව මොලේ එකම සිතුවිල්ල වටා යනවාද? අවුරුදු 20-25 අතර ආදරෙන් පරාද වෙලා හිත ඇතුළෙන්ම කඩා වැටෙන තරුණයෙක් නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. 20-25 වයසේදී ඇයි මේක මෙච්චර රිදෙන්නේ? 20-25 කියන්නේ ජීවිතේ හඳුනගන්න වයස. ඒ වයසේ ආදරය කියන්නේ විනෝදයක් නෙවෙයි. ඒක හීනයක් සහ අනාගතයක්. ඒ නිසා ඒ ආදරේ බිඳෙද්දී බිඳෙන්නේ අර හීන, අර සැලසුම්, අර මම වටිනා කෙනෙක් කියන හැඟීම. ස්ට්‍රෙස් එක එන්නේ කොහොමද? ඔයා හිතනවා මම වැරදිද? මට අගයක් නැතිද? සෝෂල් මීඩියා එක හරිද්දී එයා hina වෙලා හැපි ස්ටෝරිස් දානවා. ඒ වේලාවේදී ඔයාගේ හිත අහන ප්‍රශ්නය මම විතරක්ද මෙහෙම? ඒකයි ස්ට්‍රෙස් එක. හිත තද වෙලා හුස්ම ගන්නත් අමාරු වෙන හැඟීම. කතා කරන්න බැරිවීම. බොහෝ තරුණයෝ දුක කියන්නෙත් නෑ. පිරිමි අය අඬන්න හොඳ නෑ ඔය පොඩි දේවල් කියලා හිතේම ගහගෙන ඉන්නවා. හැබැයි කතා නොකරපු දුක අවසන් වෙන්නේ ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන් වෙලා. හැබැයි සත්‍ය කතාව හරිම වැදගත් දෙයක් කියන්න. ආදරෙන් පරාදවීම ජීවිතෙන් පරාදවීම නොවේ. ඔයා මේ වයසේ දුක් විඳින එක ඔයා දුර්වලයි කියා කියන ලකුණු නෙවෙයි. ඒ ඔයාට හදවතක් තියෙනවා කියන ලකුණු. හරි දැන් ඔයා මොකද්ද කරන්න ඕනි? පළවෙනියට ඔයාට ඔය හැඟීම් තියෙන එක නෝමල්. ඔයාට ඔය හැඟීම් තියෙන එක නෝමල්. දෙවෙනියට කතා කරන්න යාළුවෙක්ට, විශ්වාසවන්ත පුද්ගලයෙක්ට, නැත්තම් ලියලා හරි තියන්න. තුන්වෙනියට මේ කාලය භාවිතා කරලා ඔයාගේ ජීවිතේ බිල්ඩ් කරන්න. අද රිදෙන දේ හෙට ඔයාගේ ශක්තිය වෙයි. ඔයාට මේ වීඩියෝ එක බලන්නේ හිත රිදමින් නම් මතක තියාගන්න ඔයා වටින කෙනෙක්. මේක අවසානයේ නෙමෙයි. මේක නව ආරම්භයක්. මේ වචන ටික කෙනෙක්ට හරි උදව්වක් වෙයි කියලා හිතනවනම් ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ආයෙත් හමු වෙමු.